හායි ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම පුංචි haul එකක් ගෙනාවා. අද මම වීඩියෝ එකක් ගෙනාවේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා 4ක් පිළිබඳ විස්තර. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මගේ පළවෙනි ස්වයං රැකියාව තමයි print කරපු t-shirt business එකක් පටන් ගන්න එක. ඉතින් අපි හැමෝටම ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩක් තමයි ඒ t-shirt business එක. හොඳ ඉල්ලුමක් තියෙන business එකක්. මොකද ගෑනු ළමයි හරිම ආසයි print කරපු t-shirt වලට. ඉතින් මේ දවස්වල හරියට ඉල්ලුම තියෙනවා. ඉතින් අපිට සේල් කරනකොට ඔන්ලයින් ෂොප් විදිහට සේල් කරන්න පුළුවන්, ෂොප් එකක් දාගෙන සේල් කරන්න පුළුවන්. ඉතින් හොඳ ආදායමක් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඒ වගේම ඉතින් මමත් කරන බිස්නස් එකක් තමයි printing t-shirt බිස්නස් එක. ඉතින් තවත් බිස්නස් එකක් දෙවෙනි එක විදිහට තෝරාගත්තේ මල් පැල, විසිතුරු මල් පැල තවනක් පටන් ගන්න පුළුවන්. ඉතින් බෝගන්විලා, එතකොට රෝස, ඕකිඩ් වගේ වෙනම කරන්න පුළුවන් බිස්නස් විදියට රෝස වගාව, ඕකිඩ් වගාව වෙනම අපිට කරන්න පුළුවන්. නැත්නම් අපිට ඉතින් විසිතුරු පැල ඔක්කොම එකට මේ වගා කරලා බිස්නස් එකක් විදියට සේල් කරන්න පුළුවන්. ඉතින් අපිට පොඩි ඉඩකඩක් යොදාගෙන ඕනම තැනක් අරගෙන සේල් කරන්නත් පුළුවන්. නැත්නම් ඔන්ලයින් සේල් කරන්න පුළුවන්. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් බිස්නස් එකක් තමයි. ඒ වගේම හොඳ ආදායමක් උපයන්න පුළුවන්. කිසිදු මුදලක් නැතුව පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි මේ විසිතුරු මල්පැල බිස්නස් එක. ඉතින් කාන්තාවන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් කිසිදු වියදමක් නැතුව පහසුම බිස්නස් එකක් තමයි මල්පැල බිස්නස් එක කියලා කියන්නේ. ඉතින් මගේ තුන්වෙනි බිස්නස් එක තමයි ටියුෂන් පටන් ගන්න එක. ඉතින් අපිට ඕනම විෂයක් අපි දන්නවා නම් ටියුෂන් පන්තියක් විදිහට ළමයි සුළු සංඛ්‍යාවකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මම මේ හැම බිස්නස් එකක්ම මම කරන දේවල් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම ටියුෂන් පන්තියක් කරනවා. මම කරන්නේ බුද්ධ ධර්මයේ 6 ඉඳන් 11 ශ්‍රේණි දක්වා මම කරනවා ධර්මාචාර්ය පන්ති දක්වා. ඉතින් පන්ති ෆීස් එක රුපියල් 500ක් තමයි වෙන්නේ. විෂය කර්ම වලට අමතරව 550 ජාතක පොත පවා මම කියලා දෙනවා. ඉතින් ඔයාලට ඒකටත් ජොයින් වෙන්න පුළුවන්. කැමති නම් මගේ WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ඊළඟ බිස්නස් එක විදිහට මම තෝරාගත්තේ ජුවලරි අයිටම් බිස්නස් එක. ඉතින් ඒවට කරාම්බු, බේස්ලට්, මාල වගේ දේවල් අයිති වෙනවා. ඉතින් අපිට ෂොප් වලට දාලා සේල් කරන්න පුළුවන්. අපිට ගෙදර ඉඳන් සේල් කරන්න පුළුවන්. ඔන්ලයින් සේල් කරන්න පුළුවන්. අපිටම කියලා ෂොප් එකක් දාගෙන සේල් කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම මම කරන දේවල් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඔයාලට බලන්න පුළුවන් මම හැම එකම ඇඩ් එකක් අන්තිමට දාලා තියෙනවා. ඒ මමම හදපු ඇඩ්. ඉතින් මගේ වීඩියෝ එක අද ලස්සනයි කියලා හිතුණා නම් යම් දෙයක් ගත්තා නම් මාව subscribe කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.